වාක්‍යයක් තියෙනවා මේසයෙහි කෑම ඇත. පුතේ කෑම පවතින ආධාර වෙන්නේ මොකද්ද? කියන්නේ මේසය නේද? කෑම ටික පවතින ආධාර වෙන්නේ මේසය. එහෙනම් මේසයෙහි කියන්නේ ආධාර විභක්ති පදයක්. පැහැදිලිද නැද්ද? දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා සමාස පාඩම. හොඳට අහගෙන ඉන්න. සමාස පාඩමේ තියෙනවා විභක්ති සමාස කියලා කොටසක්. එතකොට මේ විභක්ති නමය නැවතුමනා වෙනවා. ඒක නිසා හොඳට මේ පාඩම ඔලුවට දාගන්න. තේරෙනවද කියන එක? දැන් ළමයි මේකත් එක්ක පටල ගන්නවා හරියට කරන විභක්තිය. මේ මොන විභක්තියද? ආධාර විභක්තිය. මේකත් එක්කලා දරුවෝ පටල ගන්නවා කරන විභක්තිය. කරන විභක්තිය ආවේ කොහොමද? කෙක්කෙන්. ආධාර විභක්තිය එන්නේ කොහොමද? කෙක්කෙහි රඹුටන් නැත. අන්න කෙක්කෙහි කෙක්කෙන්. දැන් තේරුණාද? බල්ලා කූඩුවෙහි නිදයි. බල්ලට නිදා ගන්න ආධාර වෙනවා කූඩුව. එහෙනම් කියන්නේ කූඩුවෙහි කියන්නේ ආධාර විභක්ති. පැහැදිලිද? පැහැදිලිද? තරුණිය පුස්තකාලයෙහි රැඳී සිටි. පුස්තකාලයෙහි. ගායකයෝ වේදිකාවෙහි ගීත ගයති. වේදිකාවෙහි. නළුවෝ කැමරාව ඉදිරියෙහි. පැහැදිලි දැන් කියන්නේ. එයාට හැමතිස්සෙම පවතින උදව් කරන ආධාර වෙන තැන තමයි මොකද්ද? ආධාර විභක්තිය ගන්නෙ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? ගුරුවරයා වේදිකාවෙහි උගන්වයි. කියන ආධාර විභක්ති පදේ වේදිකාවෙහි. තේරෙනවද කියන එක? තව එකක් ගමු. පූසා පුටුවෙහි නිදයි. පුටුවේ. පූසා පුටුවෙන් ඇද වැටෙයි. පුටුවෙන් මොන විභක්තිද? පුටුවෙන් ඇද වැටෙයි. නෑ ඇද වැටෙයි. වෙන් වෙනවා පූසා පුටුවෙන්. පුටුවෙන් වෙන් වෙන. අවදි විභක්ති. good. ඔන්න දැන් ටික ටික තේරෙනවා. හරිද? තව නිකන් උදාහරණ ගන්න. බල්ලා කූඩුවෙහි නිදයි. ආධාරය. බල්ලා කූඩුවෙන් එළියට පනී. අවදි විභක්ති. හරියට හරි. තව උදාහරණ ගමු. දැන් පැටලුම් ටික ලියනවා මේ. පොතෙහි අකුරු ඇත. ආධාර විභක්ති. මම පොතෙන් උගනිමි. කරන විභක්ති. good. දැන් තේරුණාද? දැන් ටික ටික පැටලෙන එක ලියනවා මෙහෙම උදාහරණ ටිකක් ප්‍රැක්ටිස් කරනකොට.